ඉරිසියා කරන්න නම් එපා. මේ මනුෂ්‍ය ජීවිතේ නම් අවුරුදු 50කින් 60කින් අපි මැරිලා යනවා. ප්‍රේතයන්ගේ ආයුෂ කියන්න බෑ. පාපේ ධර්මද ජීවත් වෙනවා. මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ දරිද්‍රව දුප්පත්ව උපදිනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ නැතුව උපදිනවා. අවලස්සන වෙලා උපදිනවා. යසස නැති වෙනවා. ඉරිසියා කරන කෙනාට ප්‍රසිද්ධිය නම් හම්බ වෙන්නේ නැහැ. කීර්තිය හම්බ වෙන්නේ නැහැ. අනිත් අයගේ හොඳ නම හම්බ වෙන්නේ නැහැ. හැකිලෙනවා එයා. කොහේ ගියත් තනියෙන් එන්න සිද්ධ වෙනවා. විඳව එන්න සිද්ධ වෙනවා. ස්වාමියාගේ ආදරේ නැති වෙනවා. බිරිඳගේ ආදරේ නැති වෙනවා. දරුවෝ තමාව ගණන් ගන්න නැතු වෙනවා. දෙමව්පියෝ දරුවෝ කොන් කරනවා. අතිශයින් බලමේ බරපතල පාපය. මේ අවුරුද්දේ හොඳට හිතට ගන්න මම නම් ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. මම දැක්ක අටුවාවල තියෙනවා විස්තර පුරාණ ආචාර්යින් වහන්සේලා මේක විස්තර කරනවා. සත්තු මරපු කෙනාට කණ්ඩ මස් ටිකක් තියෙනවා. හොරකම් කරපු එකාට ගෙනාපු හොරකම තියෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනාට ඒ මොහොතේ සැපේ තියෙනවා. බොරු කියලාත් ගත්ත දෙයක් තියෙනවා. බීපු එකාට විරිමත හරි තියෙනවා. ඒ ඉරිසියා කරපු එකාට මොකවත් නෑ.